මේ අවස්ථාව නම් ලොකු පොඩි හැමෝටම කිවුණු අවස්ථාවක් වඩපත් වේ. මේ පොඩි ගැස්මකින් ඉන්නවා. හැබැයි එකක් තියෙනවා. පොඩ්ඩන්ට ඕන පළවෙනියා වෙන්නවත් දෙවෙනියා වෙන්නවත් එහෙම ස්ථාන ගන්න නෙමෙයි. කොහොම හරි Tamanගේ හැකියාව පෙන්වන්න අවස්ථාවක් ගන්න. එහෙම අවස්ථාවක් උදා කරගත්ත කුසලානි නෙත්මා අතුරු කණ්ඩායම කෞශල සරණත් අපේ පුංචි ගායකයා ආමිනා රාවත් අපේ මේ පොඩ්ඩා අංජන යසිරු මේ පුංචි ගායකයා මෙන්න ඉන්න නියම දෙන්නේ සරිත් සුරිත් මේ පොඩ්ඩෝ මේ වෙලාවේ බලාගෙන ඉන්නේ මේ පොඩ්ඩන්ගේ හැකියාවන් අගය කරලා නිසි ප්‍රතිචාරයක් ඔබ දක්වලා තියෙනවද කියලා දැනගන්න. මේ අවස්ථාවේ අපි හැමෝටම පුංචි ගැස්මක් තියෙනවා. ඒ මොකද අපට ඕන කරන්නේ මේ ඉන්න දක්ෂින් අතර අති දක්ෂයාව ඉදිරියට යවන්න. ඒ අති දක්ෂයාව ඉදිරියට යවන තීරණය රැගත් මේ SMS ප්‍රතිචාරය අපි දැන් බලමු. අපි දැන් දන්නවා මේ පොඩ්ඩෝ සතුටින් ඉන්නේ. කොහොම බලන්න පොඩ්ඩගේ හිනාව. ඔව්. මෙහෙම තමයි ඉන්න ඕනේ. ආත්ම විශ්වාසයක් තියෙනවා මේ අවසන් මොහොතට මුහුණ දෙන්න. ඒ ආත්ම විශ්වාසය මේ පොඩ්ඩන්ට ඇති උනේ පොඩ්ඩන්ට පුළුවන් වේදිකාවේ. මේ පොඩ්ඩෝ මීට මාස කිහිපයකට කලින් හිටපු තත්ත්වයට වඩා ගව් ගානක් ඉදිරියට ඇවිල්ලා දියුණු වෙලා. එහෙම දියුණු හැකියාවන් පෙන්නන පොඩ්ඩෝ අතරින් අපි කැමති කවුරුවද දවසේ රජ වෙනව නැද්ද? අංක 2ද අංක 3ද අංක 11ද අංක 12ද අංක 10ද මේ පුංචි පැටව ටිකද මේ පොඩ්ඩද මේ පුංචි ආවිනද මේ අංජනද මේ පුංචි පොඩ්ඩ දෙන්නද අපි බලමු අපේ ප්‍රතිඵලය කොහොමද කියලා. මෙන්න ඔබ ලබා දුන් තීරණය එක දුරකථන අංකයකින් SMS 5 බැගින්නවලා කාගේ නම මේක තුල ඇද්ද? ඔව් මේ තරඟේ උපරිම හැකියාව පෙන්නු මෙන්න මේ පොඩ්ඩන් අතරින් අපි දැන් මුලින්ම තෝරන්න සූදානම් වෙන්නේ ශූරයාට කලින් අනුශූරයා. අපි බලමු කවුද පොඩ්ඩ පස් දෙනා අතරින් දෙවෙනි තැන හිමි කරගන්නේ කියලා. අපි මොකටද තවත් කාලය ගන්නෙ? මේ පොඩ්ඩ පස් දෙනා අතරින් දෙවෙනි තැන හිමි කරගන්නේ ආමිනා රහමත්. ආමිනා පුංචි ආමිනා ආවේ පුස්තකේ ඉඳලා ඇවිල්ලා වලලු කරකලා උලව් කරකලා අලු පරිච්ඡේදයක් මේ රටේ ලිව්වපේ ආමිනා රහමත්. ආමිනාගේ අවුරුදු වගේ දවසක් සතුටින් දවසක ආමිනා තමයි අනුශූර හැටියට අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හේරුවේ. ආමිනා රූපතර ඔයාට. හරි. එවනම් ආමිනාට සුබපතන ගමන් අපි සියලු දෙනා රටවැසියන් ඔව් මේ පොඩ්ඩන්ට මුළු හදවතින්ම සුබපතනවා. පොඩ්ඩෝ තමයි රටේ අනාගතය. අද මේ හැකියාවන් පෙන්වන පොඩ්ඩෝ නිසා තමයි අනාගතේ රට බබලන්නේ. ඒ උදාරතර වූ
පරමාර්ථය හැඟීම පෙරදරිව සිරස තැනු පොඩ්ඩන්ට පුළුවන් වේදිකාවේ දැන් ඉතුරු වෙලා ඉන්නේ කුසලනි නෙත්මා කෞශල සාරනාත් අංජනය අසුරු සරිතුරිත් මේ පොඩ්ඩ අතරින් ඔබ හිතන්නේ කවුද ඒ තමයි ඔබේ බලාපොරොත්තුව පොඩ්ඩන්ට පුළුවන් මේ සීසන් 1 තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ මාතරින් ආපු සරිත් සුරේ